උඩින් පුරසට කියනවා තැන්දියෝ. එහෙම පරිතුමනි. උඩින් පුර තමයි මගේ උපමාව. උපමාව කියලා. ඉස්තිර කියලා මේ පරිතුමා. ආරාධනා කරන බීනාමාතේ කියකෝ උපයාගන්න. ඒ කොමක්කන බලාපොරොත්තු වෙන්නේ. අනේ මට උපකාරයක් හැටියට එසේ සිතනට විද්‍යාවලින් සිද්ධ වෙන මොනවද මට හැකි මෙහෙම නැති ඔබගේ දිනමාලයට අපුපස්කාරකට රැක බලාගන්න. ඇත්තම නුගේ ලක්ෂණ දෙකම මට හිතෙන්නේ නිසාපුෂිකියා. අනේ ඉතිරතුනේ මාවට දිනුවත් වෙන්න මාවට අතිවිත සිදුවීමක් නොකරනවා. ඒක සැලසුම්ලානේ වාශිකේ. සැලදීවරුතුනේ ඔබට සිදුවෙනවා. මේ සියලු දේවල් පුදුව මුසලගේ හිතේ ඇතිවී තෘෂ්ණා දැන් ඔබට අවශ්‍ය බාරස් පුරයේ මතකදී ජීවිතාව දෙරයන් රජවාසල සේවයට වැඩි කටයුතු කරා. බුද්ධිල පඬිතුමා
අයියෝ තමයි අපට ඔය දහවන රූපනාමව පෙන්වා දෙන්නේ. මෙසේ කටයුතු කරගෙන යන විට පින්වතුනි දුෂ්ට මෝසලයාගේ හිතේ ඇති වුණා තෘෂ්ණාව, අමනාපය. ගුරුතුල රජතුමා රාජ සේවයෙන් ලබන රැකියාව පිළිබඳව තමයි මෙසේ තෘෂ්ණාව, අමනාපය ඇති වුනේ. මොකද දන්නවද? මෝසලට ලැබෙන්නේ ගුරුතුල රජතුමාට ලැබෙන රැකියාවේ වාග්ය අර පමණයි. මේ පිළිබඳව මෝසලගේ හිතේ තියෙන කෝපයක්. මේක ලක්ෂණ අපාතරේ බොහොමයක් දෙන අතර තිබෙනවා. කෙනෙකුට උදව්වෙන් තැනකට ආවට පස්සේ අමතකයි උදව් කළා. තෙලකුණ සලකන්න දන්නේ නැහැ. මුලින්ම අපට බෑ. හැබැයි අමතක කරන්න එපා පින්වතුනි. දවසක් එනවා හැමෝටම හෘද සාක්ෂියක පිළිතුරු දෙන්නට සිටිනවා. අපලෙදී නම් සර්වදර්මයේ නෑ ඉඩ කියන්නේ අපට අයපතක් වෙයි.